So hi guys, ඉතින් අද කතා කරන්න යන්නේ ඩ්‍රොප් shopping 2026 ගැන. ඉතින් ඔයා මේකට new නම් අලුතෙන් පටන් ගන්න කෙනෙක් නම් මම previously videos වගේ දාලා තියෙනවා ඩ්‍රොප් shopping ගැන. ඉතින් ඒක check කරලා බලන්න අපි මොනවද මේ කතා කරන්න කියලා. ඉතින් අපි යන් 2026 ඩ්‍රොප් shopping ගැන කතා කරන්න. මේ කතා කරන්න කලින් ඕන කෙනෙක්ට තියෙන පුළුවන් පොඩි ප්‍රශ්න වගේ. ඉතින් අපි ඒ ගැන මුලින් අපි කතා කරලිමු. ඉතින් අපි මුලින් බිස්නස් එක පටන් ගන්න කලින් අපි දැනගන්න ඩ්‍රොප් shopping කියන්නේ මොකක්ද කියලා. මෙතන මම ඕගලන්ට අපේ බිස්නස් මොඩල් එක පෙන්නන්න. අපි මුලින්ම කරන්න ඕනේ අපි ප්‍රොඩක්ට් එකක් හොයාගන්න ඕන සෙල් කරන්න. අපි ප්‍රොඩක්ට් එකක් හොයාගත්තට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපි Shopify එක යූස් කරනවා අපි ස්ටෝර් ක්‍රියේට් කරන්න. එතනින් එහාට තියෙන්නේ අපිට සම්පූර්ණයෙන්ම අපේ ප්‍රොඩක්ට් එක මාකට් කරන එක. ඊට පස්සේ අපිට සේල්ස් එන්න අපිට තියෙන ස්ටෝර් එක ඩෙවලොප් කරලා යන්න අපිට තියෙන ප්‍රොඩක්ට් එක අපිට කොහෙන්ද ගන්න සාමාන්‍ය අපි යූස් කරන සප්ලයර් අපිට ප්‍රොෆිටබල්ද නැත්නම් ඒ වගේ කරුණු වලින් අපිට ස්ටෝර් එක ඉස්සරහට රා යන්න තියෙන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් බේසිකලි අපි කරන ඩ්‍රොප් shopping මොඩල් එක. ඉතින් ඊළඟට එන්න පුළුවන් ඕගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේකෙන් සල්ලි හොයන්න පුළුවන්ද? ඒක තමයි අපේ ප්‍රධානම කරුණ වෙන්න ඕනේ. ඉතින් මෙතන මම ඕගොල්ලන්ට සාමාන්‍ය එක්සැම්පල් එකක් දෙන්න. මෙතන මම ඇයි RS බිඳුව කියලා කියන්නේ රුපීස් බිඳුව කියලා තියෙන්නේ. මේක ඇවිල්ලා ඔයා වර්ක් එක පුට් කරන්න ඕන වැඩක්. ඔයා හිතන්න එපා ඔයා නිකන් ඉඳලා සේල්ස් ගනී කියලා. ඇත්තට මේක ඇවිල්ලා හැම රියැලිටි එකක් වෙන්නේ නැහැ. ඇත්තටම මේක අපි කතා කරනවා රියැලිටි එක ගැන කොහොමද මේක වෙන්නේ. ඉතින් මට කියන්න බෑ ඩ්‍රොප් shopping day නැත්නම් ඩ්‍රොප් shopping ඉවරයි. එහෙම කියලා එක්කෙනෙක්ට සාමාන්‍යයෙන් මට රෙකමන්ඩ් කරන්න බෑ. ඔයා ස්ටාර්ට් කළා තමයි ඔයා බලන්න ඕනේ ඔයාට තියෙන එෆෙක්ට් එක මොකක්ද නැත්නම් ඔයාගේ රියැලිටි චෙක් එක කොහොමද කියලා. ඉතින් මෙතන මම අයිඩියා දෙන්නම් කොහොමද මේක සාමාන්‍යයෙන් බිගිනර් කෙනෙක් හැටියට නැත්නම් ලංකාවේ ඉන්න කෙනෙක් හැටියට ඔයා කොහොමද try කරන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඔයා ලංකාවේ ඉඳලා drop shipping පටන් ගන්න නම් මෙතන පොඩි issues වගේක් තියෙනවා. ඕගලන්ට මුලින්ම ලංකාවේ ඉන්නවා නම් start කරන්න. මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි ලංකාවට payment gateway එකක් නැහැ. ඔයා business එකක් කරත්. ඒක තමයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒකේ හින්දා ඕගොල්ලන්ට මෙතනින් charge එකක් ඇඩ් වෙනවා 3500ක. මොකද payment gateway එක set up කරගත්තී. එහෙම set up කරගන්න පුළුවන් low price එක තියෙන්නේ අපි ගාව. ඕගොල්ලන්ට ඒක check කරලා බලලා නැත්නම් confirm කරලා ඕගොල්ලන්ට කොහෙන් හරි අහලා බලලා විස්තර කරගන්න පුළුවන්. කොහොම ගියත් low cost යනවා නම් payment gateway එක set up කරගන්න. ඒතර 3500ක් යනවා. plus මෙතන Shopify එකේ ඔයගොල්ලෝ subscription එක ගන්න ඕන 3 month package එකට $1 plus අනිවාර්යෙන් ඔයගොල්ලෝ use කරන domain එක. ඒක තමයි සාමාන්‍යයෙන් මේ මොඩල් එකට තියෙන්න ඕනේ පළවෙනි step ටික. එතකොට මේකේ total cost එක මම කතා කරන්නේ මෙතන minimum. ඔයගොල්ලන්ට 4500ක් විතර වැය වෙනවා. එතකොට ඔයගොල්ලෝ හිතලා බලන්න මේ වගේ amount එකක් දීලා ඔයගොල්ලෝ මේක start කරන්න කැමතිද නැත්නම් ඒක ඇවිල්ලා කරන්න පුළුවන්ද? ඉතින් මේ වගේ ගාණක් ඕගොල්ලන්ට යනවා drop shopping එක business එකක් start කරන්න. ඊළඟට මේකේ අපි මොනවද කරන්න හොඳ නැත්තේ? මෙතන මම ඔයාලට recommend කරනවා මේ business එක start කරා කියලා ඔයගොල්ලෝ sales ගන්න. මොකද product එක market වෙන්න ඒ වගේ ඉස්සරහට යන්න තමයි ඔයාලට sales එන්නේ. ඉතින් ගොඩක් කට්ටිය use කරන්න හදන auto ODS නැත්නම් plugs නැත්නම් තව YouTubers ලා කියලා තියෙන එක ගොඩක් paid නැත්නම් subscription තියෙන apps. ඉතින් මම recommend කරනවා ඒකවත් use කරන්න එපා. මෙතනින් කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔයා කිසිම එකකට paid කරන්න. මොකද ඔයා sales එකක් දෙයක් ගන්න නැත්නම් මං දකින්නේ තනිකරම waste එකක් විදිහට ඔයාගේ සල්ලි waste කරන එක. plus ඔයා ads වලට යන්න හදන්න එපා. මොකද ads වලට යද්දි ගොඩක් විදිහට මොකද අපිට test කරන්න උනත් මාර cost එකක් යනවා. සාමාන්‍යයෙන් මම කතා කරන්නේ $100ක් 200ක් යනවා අපිට test කරන්න විතරක්. ඉතින් මම recommend කරනවා ඔයා ඒකක්වත් නැතුව සාමාන්‍ය බේසික් විදිහට drop shopping business එකක් start කරන්න කියලා. ඉතින් මම මෙතන මේ වීඩියෝ එකේ කරලා තියෙනවා සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ලංකාවේද නැත්නම් බිගිනර් කෙනෙක්ද කිසිම issue එකක් වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට කොහොමද drop shopping business එකක් start කරන්න පුළුවන්. ඉතින් මෙතන මම details දාලා තියන්න යටින්. ඔයාලට මොන හරි වෙලාව මාව contact කරගන්න ඕන. ඔයාලට free මාව contact කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලා මොන හරි idea එකක් තියෙනවා නම් මාව contact කරගන්න පුළුවන්. කිසිම issue එකක් නැතුව. so yeah ඉතින් ඒ ටිකත් මතක තියාගන්න අපි වීඩියෝ එකට යමු. so අපි එහෙනම් වීඩියෝ එක පටන් ගමු. ඕගොල්ලෝ drop shopping business එකේ ප්‍රධාන කොටස වෙන්නේ ඔයා product එකක් research කරන. ඉතින් මේ product එක research කරන එක ඔයාට ක්‍රම ගොඩක්
තියෙනවා සාමාන්‍ය එක්සැම්පල් එකක් විදිහට ඔයාලට කරන්න පුළුවන් AliExpress එකේ ගිහිල්ලා AliExpress එකේ තියෙන ෆ්ලෑෂ් සේල් ටික බලන එක. ඉතින් එතන ගොඩක් ප්‍රොඩක්ට් ගොඩක් දුරට ඩ්‍රොප් shopping කරන්න ඇත්තටම හොඳ පැත්තක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලා රිසර්ච් කරන්න පුළුවන් TikTok එකට ඇවිල්ලා TikTok එකේ සර්ච් කරන TikTok shop කියන එක. ඊට පස්සේ යටට යන්න සාමාන්‍යයෙන් ඔයා choose කරන්න හොඳ ඇත්තටම මේ ප්‍රොඩක්ට් එකක් ඇට්‍රැක්ෂන් එක තියෙන. එතකොට සාමාන්‍යයෙන් ඔයාට වෙළඳ පොලෙන් ළඟ හොයාගන්න බැරි වෙන ප්‍රොඩක්ට් එකක් වෙන්න ඕන. මොකද එහෙම හොයාගන්න පුළුවන් නම් ගොඩක් දුරට මේක පාසු වෙන්නේ නැහැ සෙල් කරන්න. හැමතිස්සෙම ප්‍රොඩක්ට් එකක් මොනවා හරි අවශ්‍යතාවයක් ඇත්තටම කම්ප්ලීට් කරනවා නම් අපිට ඒක සෙල් කරන්න තියෙන කාලයත් වැඩි. ඇත්තටම ඒක සෙල් වෙන්න තියෙන ප්‍රවණතාවයත් වැඩි. ඉතින් ඒක තමයි අපිට මෙතන කරන්න ඕනේ සාමාන්‍යයෙන් ප්‍රොඩක්ට් රිසර්ච් එකක් කරද්දී. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් සාමාන්‍ය එක්සැම්පල් එකක් විදිහට ඔයාලට යන්න පුළුවන් CJ Robo shopping එකට නැත්නම් QK එකට. මේ ඔක්කොම ෆ්‍රී. ඉතින් ඔයාලට එතන ඒගොල්ලෝ දීලා තියෙනවා කැටගරයිස් කරලා ඇත්තටම drop shopping කරන්න සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ monthly research. එහෙම නැත්නම් කරන්න පුළුවන් හොඳම දේ තමයි ChatGPT use කරන එක. ඔයගලන්ට හොඳ niche එකක් ගන්න. ඉතින් ChatGPT එකේ product දෙන්න ඇත්තටම ඒ වුණාට ඒ product වලට සාමාන්‍යයෙන් trending තියෙන niches ටික ඔයාලට search කරගන්න පුළුවන් ChatGPT use කරලා. ඉතින් ChatGPT එකේ ගොඩක් news ඇත්තටම real time එකේ නෑ. සාමාන්‍යයෙන් මම කතා කරන්නේ business drop shopping පැත්ත බලද්දි. ඉතින් ඒ විදිහට තමයි ඔයා product research එකක් කරන්නේ. ඇත්තටම ඔයා ඉක්මන් වෙන්න ඕනේ නෑ. ඔයා ගන්න ඔයාගේ time එක. ඉතින් මම මෙතන මේ අරන් තියෙන page එක පෙන්නන්නම්. මෙතන දැන් මම drop shopping කරන්න යන්න මම select කරපුගතු product එක. ඉතින් මේක මම research කරේ TikTok එකට ගිහිල්ලා අර විදිහටම TikTok shop කියලා. ඇත්තටම මගේ time එක අරගෙන මම ඇත්තටම පොඩක් research කරලා යටට ගිහිල්ලා තමයි ඇත්තටම මේක හොයාගත්තේ. මම මේක හොයාගatti බලව මගේ ප්‍රධානම කරුණ තමයි මට මේ product එක ගත්තාම ඇත්තටම content create කරන්න ලේසියි. එහෙම නැත්නම් email marketing කරන්න ලේසියි. අන්න ඒ දෙක තමයි මම ගොඩක්ම mainly target කරේ. ඉතින් මේ product එක ඇත්තටම ගත්තොත් මට ලේසි කියලා හිතෙනවා. මට ඇත්තටම බිත්තියක් විතරයි ඕනේ content එකක් වුණත් record කරන්න. එතකොට මට එතන ගොඩක් තියෙන පහසුතාවය වැඩි. ඉතින් ඒක තමයි මගේ මේ විදිහට මේ product එක select කරන්න ඇත්තටම ප්‍රධාන අරමුණ උනේ. ඉතින් මේ product එක කරන්න කියලා තමයි මම හිතන් ඉන්නේ. ඉතින් ඇත්තටම මේ කරන එක්කෙනා මේ product එක drop shopping කරන කෙනෙක්. මේ ගහලා තියෙන Shopify එකේ. ඉතින් මම මෙතන මට price එක බලා ගන්න මම ඇත්තටම AliExpress එකට ඇවිල්ලා search එකක් කරා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන තියෙන prices. එතන මට product එක හොයා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් $30කට වගේ අඩුම. හැමතිස්සෙම මතක් කරනවා මෙතන product එක research කරද්දී බලන්න ඔයා අනිවාර්යයෙන් මේ product එක select කරන් තියෙන කියලා. මොකද drop shopping වලදී ගොඩක් දුර product එක එහෙම වෙන්න පුළුවන්. එහෙමනොත් මොකද අපිට product එක ගන්න නැත්තම් ඒක ගොඩක් දුරට ඇත්තටම අපි දන්නේ හරිම product එකද යන්නේ කියලා. ඉතින් පුළුවන් නම් මේ product එකෙන් buy කරලා බලන්න supply එකේ. ඒතර ඔයාට 100%ම completely trust එකක් තියෙන හින්දා. ඊටු ටික මෙතන අපිට තියෙන්නේ අපි product එක හොයාගෙන හරි product එකේ supply අපි AliExpress use කරනවා. ඉතින් මෙතන තියෙන අපිට ඉස්සරහා process එක විදිහට Shopify එකේ අපේ website එක create කරන්න. ඉතින් අපි ඉතින් හරි මෙතන පටන් ගමු. මෙතන පටන් ගන්න තියෙන්නේ අපේ තනිකරම අපේ වෙබ්සයිට් එක ක්‍රියේට් කරන එක. ඉතින් මට මෙතන ඇත්තටම වෙබ්සයිට් එකට ගන්න තාම නමක් නැහැ, ප්‍රොඩක්ට් එකේ නේම් එකක් නැහැ. මේ ඔක්කොම මම ඇත්තටම කොපි කරන්නේ ChatGPT එක වඩා යූස් කරන්න පුළුවන්. ඔයාගේ ප්‍රොඩක්ට් එකට අනුව ඔයාට ගැලපෙන ටයිටල් එකක් හදාගන්න. ඉතින් මෙතන මම තනිකරම යූස් කරන්නේ ChatGPT එක කොපිරයිටින් වලට. ඉතින් එක්සැම්පල් එකක් විදිහට ඔයාට සර්ච් කරන්න පුළුවන් ChatGPT එකට ඇවිල්ලා ඔයාගේ ප්‍රොඩක්ට් එකේ නේම් එක ගහලා ඒක ඔයාට ඩ්‍රොප් shopping කරන්න ඕන කියලා කියන්න. ඉතින් එතන ඒගොල්ලෝ රිසල්ට් එක දෙනවා සම්පූර්ණයෙන්ම Shopify page එකේ caption එකේ ඉඳලා ඇත්තටම banner එකේ ඉඳලා උඩ ඉඳලා යටටම ඒගොල්ලෝ සම්පූර්ණයෙන් fully complete page එකක් දෙනවා. ඉතින් මෙතන තියෙන්නේ ඔයාට copy කරලා paste කරන්න විතරයි. Shopify එකට එන්න add product title එකම අපි copy කරලා paste කරලා ගන්න. මෙතන එකම change එක කරන්නේ මම media වලින් මම ගොඩක් දුරට කැමති ඇත්තටම moving image add කරන්න. ඒක ඇවිල්ලා සාමාන්‍ය advance එකක් කියලා මම හිතනවා. මෙතන ඔයා drop shipping price එක add කරද්දී ඒක ඔයාට කැමති විදිහට යන්න පුළුවන්. ඒ වුණාට මම මතක් කරනවා හැමතිස්සෙම reasonable price එකට යන්න. මොකද අරයා 60කට කරනවා නම් ඔයාට
ඒ රේන්ජ් එක යන්න පුළුවන් සාමාන්‍යයෙන් අඩු කරනවා නම් ඇත්තටම කස්ටමර් කෙනෙක්ට වාසි. ඒ වුණාට මෙතන මම යන රේන්ජ් එක සේම්ම ගොඩක් දුරට මම ටාගට් කරනවා. ඒ ඇරෙන්න වෙන කිසිම චේන්ජ් එකක් නැහැ. ඔයාලට තියෙන just copy and paste කරන්න. මෙතන එකම එක මීඩියා කොපි කරද්දී ඔයාලට එන්න පුළුවන් simply TikTok එකට ඇවිල්ලා ඔයාගේ product එකට අදාළ content එක create කරලා මෙන්න මේ website එකට එන්න. මෙන්න මේ website එකෙන් ඔයාලට කරගන්න පුළුවන් ඔයාගේ ඇත්තටම වීඩියෝ එක ඇත්තටම GIF එකක් විදිහට මීඩියා එකක් ඔයාලට ගන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් මේ මීඩියා එක Shopify එකේ page එකට add කරන්න. ප්ලස් ඔයාලට ගන්න පුළුවන් අනිත් දේ තමයි ඇත්තටම ChatGPT එකෙන් ඔයාලට ගන්න පුළුවන් logos නැත්නම් image details. හැබැයි මෙතන මම ඔයාලට recommend කරනවා ඔයා customize කරන්න කියලා. මොකද ගොඩක් දුරට 100%ම ඔයාලට හොඳ image ගන්න බැරි හින්දා. ඒක ඔයාගේ choice එකත් එක්ක ඔයාගේ product එකත් එක්ක ඔයාලට තමයි choose කරන්න වෙන්නේ. ඉතින් මෙතන mainly මම ඇත්තටම product එක add කරන් ඉවරයි, price එක add කරලා ඉවරයි. ඔයාගේ product එකේ තියෙන ඔක්කොම details ටික මෙතනින් ඔයාලට add කරගන්න පුළුවන්. මතක් කරනවා සාමාන්‍යයෙන් colors නැත්නම් ඒකේ තියෙන sizes ඒ විදිහට ඔයාලට ඕන විදිහට මෙතනින් customize කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ simple step ටික ඔයාලා කරන්න තියෙන නැත්නම් ඔයාලට edit කරගන්න පුළුවන් ඔයාගේ product එකට අනුව. ඊට පස්සේ save කරන්න නැත්නම් ඔයාලට preview එක බලා ගන්න පුළුවන් කෙලිම more action එක click කරලා. ඉතින් මේ විදිහට තමයි අපි අපේ product එක import කරගන්නේ අපේ website එකට. ඉතින් අපි product එක import කරන් ඉවරයි. ඉතින් අපි ඉස්සරහට continue කරමු. ඊතුරු store එකේ අපි මොනවද කරන්න ඕනේ ඒ step ටිකට. ඉතින් ඕගොල්ලන්ගේ select කරපු templates එකට ඒක customize කරගන්න. ඉතින් මේක තමයි අපේ සාමාන්‍ය mainly තියෙන preview එක. ඉතින් මේක තමයි අපිට design කරගන්න තියෙන්නේ. හරිම simple Shopify එකත් එක්කලා. මෙතන ඕගොල්ලන්ට idea එකක් ගන්න පෙන්වන්න දාන්න තියන්නම්. ඕගොල්ලන්ට පේනවා ඇති මේක මම තනිකර ChatGPT එකෙන් තමයි copywriting වලට use කරන්නේ. ඉතින් මෙතන කිසිම issue එකක් වෙන්නේ නැහැ. ඔයාගේ product එකට මේක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මතක් කරනවා පුළුවන් තරම් website එක cleanව තියන්න. හරි simple edit කරන්න. ඉතින් මෙතනට අවශ්‍ය ඔයාගේ body එක සම්පූර්ණ කරගන්න ඔක්කොම details ටික මෙතන මේ add section එකේ add කරගන්න පුළුවන්. ඉතින් මෙතන මම ලොකුට පුරවන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඇත්තටම minimum යන්න හදන්නේ නැහැ. ඉතින් මම මේකේ step ටික ඕගොල්ලන්ට අල්ලගන්න මම සාමාන්‍ය වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් මෙතන ඕගොල්ලන්ට මේ step ටික copy කරලා paste කරගන්න පුළුවන්. නැත්නම් ඔයාගේ competitor ට දාලව ඔයා copy කරලා ඒ website එක paste කරන්න. හැබැයි මෙතන මතක් කරන හැමතිස්සෙම මොනවා හරි දෙයක් ක්‍රියේටිව් කරන්න බලන්න. මේක සාමාන්‍යයෙන් මම යන්නේ මගේ ප්ලෑන් එකට. ඔයාලට සාමාන්‍යයෙන් කිසිම අයිඩියාවක් නැත්නම් ඔයාලට ආස් කරන්න පුළුවන් Shopify එකල. පුළුවන් තරම් clean and simple කරන්න තමයි මම හදන්නේ. ඉතින් මෙතන කිසිම හදිස්සියක් නැහැ. ඔයා වගේ time එක ගන්න සාමාන්‍යයෙන් setting එකට ඔයා change කරලා බලන්න මොකද්ද මේකෙන් වෙන්නේ. හැමතිස්සෙම මතක් කරනවා ඔයා mobile view එකේ යන්න. මොකද ගොඩක් අපි focus කරන්නේ ඒකේ හින්දා. මෙතන මම වීඩියෝ පොඩ්ඩක් ස්පීඩ් අප් කරලා තියන්නම්. මොකද මට ඕනේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන් ටයිම් එක වේස්ට් කරන්න. මෙතන ඔයගොල්ලන්ට වෙබ්සයිට් එක ඩිසයින් කරගන්න ඕන නම් මම යට වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම කස්ටමයිස් කරගන්න පුළුවන් වෙන විදිහට. එහෙම නැති වුණත් ඔයා බිගිනර් කෙනෙක් වුණත් Shopify එකලා වැඩ කරන්න හරිම simple. මේ ඔයාගේ වෙබ්සයිට් එක ඔයාලට කරන්න පුළුවන් හොඳම ස්ටෙප් එකක් තමයි apps මොකොත් use කරන්නේ නැතුව Shopify code එකක් use කරන එක. ඔයාගේ custom liquid එකක් හැටියට. ඉතින් මේක ඔයාලට try කරලා බලන්න පුළුවන්. මම කරන විදිහට මේකේ කිසිම cost එකක් නැහැ. අපි කිසිම plug theme එකක් use කරන්නේ නැහැ. තනිකර ඔක්කොම beginner කෙනෙක් වුණත් free යන්න පුළුවන් method එකක් විදිහට. ඉතින් මතක් කරනවා ගොඩක් liquid use කරන්න එපා. මොකද මෙතන coding වල errors එන්න පුළුවන්. මතක් කරලා පුළුවන් තරම් minimum ඉන්න. මෙතන මම වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව ඔයගොල්ලන්ට දාලා තියන්නම්. වීඩියෝ එක ස්පීඩ් අප් කරලා ඔයගොල්ලන්ට බලාගෙන මොන හරි ස්ටෙප් එකක් ඔයාලට ඕන නම් කොපි කරලා එහෙම දාගන්න කිසිම ඉෂුව එකක් වෙන්නේ නැහැ. මෙතන මම ඔයගොල්ලන්ට ටයිම් එක පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් තරම් ස්පීඩ් අප් කරලා තියන්න. ඔයාලට කරන්න දෙන්නේ කොපි කරලා පේස්ට් කරන්න ඔයාගේ කස්ටම් ලික්විඩ් එකක් හැටියට මේක මතක් කරනවා. අනිවාර්යෙන් ඔයාගේ ලික්විඩ් එක සේව් කරලා බලන්න ප්‍රිවිව් එක තියෙනවද කියලා. සමහර වෙලාවට Shopify එකේ වෙනස් වෙන්න පුළුවන් මොන හරි මිස්ටේක් එකක් හින්දා. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති ඒ කොහොමද ඒ ලික්විඩ් එක ආවේ කියලා. ඉතින් ඔයා එඩිට් කරද්දී හැමතිස්සෙම ඔයාගේ වෙබ්සයිට් එක ප්‍රිවිව් කරලා බලන්න ඔයාගේ කොහොමද ෆයිනල් ෆිනිෂ් එක එන්නේ කියලා. ඉතින් අපිට හෝම් පේජ් එකෙන් පස්සේ අපිට එඩිට් කරන්න තියෙන තව එක පේජ් එකයි. ඒ ඇවිල්ලා ප්‍රොඩක්ට් පේජ් එක. ගොඩක් දුරට කස්ටමර් වැටෙන්නේ අපේ ප්‍රොඩක්ට් පේජ් එක.
මෙතන කිසිම දෙයක් මං ඇඩ්වාන්ස් කරලා නැහැ. මේ ඔක්කොම බිගිනර් කෙනෙක්ට උනත් සාමාන්‍යයෙන් කොපි කරලා පේස්ට් කරන්න පුළුවන් කිසිම ඉෂුවක් වෙන්නේ නැතුව. අනික හරි සිම්පල් ස්ටෙප් තියෙන්නේ. ඉතින් මෙතන මම පෙන්නනම් මම කොහොමද එඩිට් කරන්න කියලා. සාමාන්‍යයෙන් මම හැමතිස්සෙම ඇඩ් කරනවා track my order කියලා page එකක්. නැත්නම් plus FAQ වෙන්න පුළුවන්. මොකද ඒක ගොඩක් කස්ටමර්ට හෙල්ප් වෙනවා. ඒගොල්ලන්ගේ කොලෙක්ෂන් වලට නැත්නම් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක track කරගන්න උනොත්. ඉතින් අපි ප්‍රොඩක්ට් පේජ් එකේ බොඩි එක එහෙම කම්ප්ලීට් කරන් ඉවරයි. ප්ලස් මෙතන කරන්න ඕන අනිවාර්යම ස්ටෙප් එකක් තමයි අපි මේන් පේජ් එක නැත්නම් මේන් මෙනු එක චේන්ජ් කරන එක. මොකද මෙතන තියෙන්නේ කැටගරීස් විතරයි. අපි හදා ගන්න ඕන අපේ ප්‍රොඩක්ට් එකට අදාළව අපේ මේන් පේජ් එක. ඒක ගොඩක් හෙල්ප් වෙනවා. නැතු එහෙම දකිද්දි ගොඩක් දුරට තියෙන විශ්වාසවන්තනීකමත් අපේ වැඩි වෙනවා. ඒකෙන්ද ඒක ගොඩක් ඔයාගේ ඩ්‍රොප් ෂොපින්ද නැත්නම් ඔන්ලයින් ස්ටෝර් එකද දෙකටම හෙල්ප් වෙනවා. ඊළඟට අපේ තියෙන අපේ වෙබ්සයිට් එකේ ඩොමේන් එක ඇඩ් කරගන්න. ඉතින් මම මෙතන eSIM යූස් කරන්නේ GoDaddy එක. මොකද මම ඩ්‍රොප් ෂොපින් එකදී පුළුවන් තරම් low cost domain තමයි යන්න හදන්නේ. මොකද මට හයි යන්න ඕන වුමනා නැති හින්දා. ඉතින් මෙතන මම ඕගලන්ට පෙන්නන්නම් කොහොමද මම කරන්න කියලා. ඔයගොල්ලෝ සර්ච් කරන ඔයගලන්ට ඕන ඩොමේන් එක ඔයගලන්ගේ ස්ටෝර් එකේ නේම් එකට අදාළව. ඉතින් මෙතන මම ගොඩක් දුරට යන්නේ low costම ඩොමේන්. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති. ෆස්ට් එකට තියෙන එක සාමාන්‍යයෙන් වෙන්නේ $1.5ක් වගේ. ඉතින් ඒක ගොඩක් වාසි. අනික ඔයගලන්ට low cost වා ඩොමේන් එක බයි කරට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට සෙටප් කරගන්න තියෙන්නේ ඔයාගේ ඩොමේන් එක ඔයාගේ වෙබ් ස්ටෝර් එකට. ඉතින් ඔයා GoDaddy එක යූස් කරන ඔයාලට පුළුවන් මේ පරණ ඩොමේන් එකේ තියෙන DNS ටික අයින් කරලා දාන්න. මොකද අපිට ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ DNS රෙකෝඩ් ටික. ඇඩ් කරලා ඔයගොල්ලන් තියෙන රීෆ්‍රෙෂ් කරන ගොඩක් දුරට මේක සාමාන්‍ය විනාඩි 5ක් විතර ගන්නවා අප්ඩේට් වෙන්න. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ රෙකෝඩ් දෙක ඔයාගේ GoDaddy නැත්නම් ඔයාගත ඩොමේන් එකේ බයි කරපු එකේ DNS රෙකෝඩ් එකට ඇඩ් කරන්න විතරයි. හරි සිම්පල්. ඊළඟට තියෙන අපිට shipping and delivery ටික හදාගන්න. මෙතන මතක් කරනවා shipping and delivery කියන්නේ ගාස්තු විතරක් නෙමෙයි ඔයගොල්ලෝ කරන countries ටිකත් ඇඩ් කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට සම්පූර්ණ මාකට් එකෙන් ඔන් කරන්න තියෙන්නේ. ඔයගොල්ලෝ කරන countries ප්‍රමාණය. ඉතින් ඔයගොල්ලන්ට ඇඩ් කරන්න පුළුවන් ඔක්කොම countries එක ඉතින් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මෙතන ඔයගොල්ලෝ ටාගට් කරලා බලන්න ඔයගොල්ලෝ කරන countries.
මෙතන මම පෙන්වන මම ඇඩ් කරන කන්ට්‍රීස් ඒක සාමාන්‍යයෙන් උගන්න නෝමල්ම ඒගොල්ලොන්ගේ ඔටෝ ජෙනරේට් කරලා දෙන කන්ට්‍රීස් ටික තමයි මම ඇඩ් කරන්නේ. මොකද මට ඉතින් එහාට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට චූස් කරන්න පුළුවන් ඔයා මොන කන්ට්‍රීස් වලටද ඩ්‍රොප් ෂිපින් කරන්නේ. අන්න ඒ කන්ට්‍රීස් ටික ඇඩ් කරන්න. ඊට පස්සේ ඇඩ් කරලා ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ලන්ගේ ෂිපින් රේට් එක ඇඩ් කරන්න විතරයි. ඉතින් මෙතන ගොඩක් දුරට ෆ්‍රී ෂිපින් දෙනවා නම් හොඳයි. මොකද ඒක ඔයගොල්ලන්ට වාසියක් වෙනවා. හැබැයි එක්සැම්පල් එකක් විදිහට මම ඇද්දි මම පර්සනලි දෙකක් නැත්තම් යුරෝ 3ක් වගේ ඇඩ් කරන්න හදනවා. මොකද ඒක ලොකු කොස්ට් එකක් නෙමෙයි. ඒක මට වාසියක් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලෝ ෂිපින් එකයි ඩොමේන් එක කනෙක්ට් කරගන්න. ඒ ඇරුණාම ඔයගොල්ලන්ට තියෙන ඉම්පෝර්ටන්ට් පාර්ට් එක තමයි මේ Shopify payment gateway එක ඇඩ් කරගන්න හැටි. මේක කරගන්න ඔයගොල්ලන්ට ඇත්තටම විදිහක් නැහැ. ඔයගොල්ලන්ට මෙන්න මේ වීඩියෝ එකෙන් ගිහලා බලන්න පුළුවන්. මම කියලා තියෙන දේ අපින් කරලා දෙනවා අපි ඔයගොල්ලන්ට Shopify payment gateway එක. ඒකට ඔයගොල්ලන්ගේ 3500 කොස්ට් වෙනවා. ඔයගොල්ලෝ අපින් කරගන්නවා නම් ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට ගිහලා බලන්න ඒකේ තියෙන ඩීටේල්ස් මොනවද තියලා මම සම්පූර්ණ මේකට වීඩියෝ එකක් දාලා දෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට කෙලින්ම මගේ වෙබ්සයිට් එකෙන් බලන්න පුළුවන්. ඒකට අවශ්‍ය ඩීටේල්ස් ප්‍රමාණය මම මෙන්න මෙතන දාලා තියෙනවා. මොනවා හරි හදිස්සියක් කියලා ඔයගොල්ලන්ට මාව කන්ටැක්ට් කරගන්න ඕන මගේ වෙබ්සයිට් එකට ඇවිල්ලා මෙන්න මේ WhatsApp icon එක ක්ලික් කරන්න ඔයගොල්ලන්ට කෙලින්ම මාව කන්ටැක්ට් වෙනවා. ඉතින් අපි මේ වෙද්දී අපේ සම්පූර්ණ වෙබ්සයිට් එක හදලා ඉවරයි. ඒතකොට අපි shipping rate එක හදලා ඉවරයි. product එක ඇඩ් කරලා ඉවරයි. ඒතකොට මේක ඇවිල්ලා සම්පූර්ණේ fully functional store එකක්. ඔයාලට drop shipping ද ඔයාගේ store එකක් විදිහට ඔයාලට කරගන්න පුළුවන්. e-commerce store එකක් ඒතකොට. දැන් මෙතන අපිට කරන්න තියෙන සම්පූර්ණයෙන්ම marketing. So let's go. ඉතින් අපේ වෙබ්සයිට් එකේ අපි බලමු final look එක. ඉතින් මේ විදිහට තමයි අපේ වෙබ්සයිට් එක open වෙන්නේ. ඉතින් හරිම simple, හරිම clean. මෙතන එක issue එකක් වුණා. මම coding එක මාරු කරන්න බැලුවා දෙපාර තුන් පාරක්. මෙන්න මේ හින්දා මෙතන colors පොඩ්ඩක් blur වෙලා වගේ තියෙනවා. මම ඒක පස්සේ හදා ගන්නවා. ඉතින් මේ ඇවිල්ලා home page එක. මේක ගොඩක් මට අදාළ වෙන්නේ නැහැ. මේක ගොඩක් අපි මම target කරේ ඇත්තටම product page එක target කරලා තමයි. ඉතින් උගලන්න මෙතන පේනවා ඇති. කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ product page එකේ. ඒ කලර්ස් ටිකත් එහෙමම ඇඩ් වෙලා තියෙනවා. මෙතන මම යූස් කරා liquid ඇත්තටම දෙකක් විතර. ඉතින් මේ විදිහට තමයි ඔයාගේ වෙබ්සයිට් එකේ ෆයිනල් ලුක් එක එන්නේ. ඉතින් හරි අපේ වෙබ්සයිට් එක අපි ෆිනිෂ් කරලා ඉවරයි. දැන් තියෙන සම්පූර්ණයෙන් මාකටිං. ඉතින් අපේ මාකටිං ස්ටෙප් එකට ඔයගොල්ලන්ට කරන්න පුළුවන් ස්ටෙප් 3ක් තියෙනවා ඇත්තටම. මම මෙතන පෙන්නනම් කොහොමද ඔයගොල්ලන්ගේ ෆස්ට් ස්ටෙප් එක විදිහට ඔයගොල්ලෝ කොහොමද ඔයගොල්ලන් ක්ලයන්ට්ස්ලා හොයාගන්නේ. ඔයගොල්ලෝ යන්න ඔයාගේ ප්‍රොඩක්ට් එකට අදාළ වයිරල් ගිහිලා තියෙන ක්‍රියේටර්ස්ලා ළඟට. ක්‍රියේටර්ස්ලාගේ බලන්න ගිහිලා තියෙන වයිරල් වීඩියෝ වල කමෙන්ට් සෙක්ෂන් එකේ ඇත්තටම කමෙන්ට් කරලා කවුද ප්‍රොඩක්ට් එකේ ඉන්ට්‍රස්ට් එක පෙන්නලා තියෙන කට්ටිය. ඉතින් ඒ කට්ටියට අපි රිප්ලයි කරන්න තමයි යන්නේ. ඇත්තටම ඔයගොල්ලෝ පුළුවන් නම් ප්‍රයිවට් රිප්ලයි කරන්න. ඒක තමයි ඔයගොල්ලන්ට ගොඩක් හෙල්ප් වෙන්නේ. ඉතින් මෙතන මම ඔයගොල්ලන්ට පෙන්නන මම chat GPT එකෙන් තමයි ඒකත් කොපි කරන්නේ. කොපි කරන්න විතරක් නෙමෙයි ඔයාලට ඔයාගේ මැසේජ් එක ටයිප් කරගන්න පුළුවන් chat GPT එකේ. ඉතින් මෙතන මම පෙන්නනම් මෙන්න මේ විදිහට තමයි ඔයාලට ක්ලයන්ට්ස්ලා හොයාගන්නේ. ඉතින් මේ කට්ටිය කොට දුර රිප්ලයි කරන ටයිම් එක වෙන කල් යන්න පුළුවන්. සමහර කට්ටිය රිප්ලයි කරන්නේ නැහැ. සමහර කට්ටිය සීන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔයාලට මාස 3ක් තියෙනවා ඇත්තටම මේක try කරලා බලන්න. එක්සැම්පල් එකක් විදිහට මම එක ප්‍රොඩක්ට් එකක් ගත්ත කියන්නේ මට සාමාන්‍යයෙන් ඩොලර් 30ක වගේ ප්‍රොෆිට් එකක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ලංකා ප්‍රයිස් වල රුපියල් 10,000න් උඩ ප්‍රොෆිට් එකක්. ඉතින් ඔයාලට මාස 3ක් තියෙනවා සාමාන්‍යයෙන් මේක මම ලොකුවට ඔයාලට චැලෙන්ජ් එකක් විදිහට දකින්න. ඔයාලට ටාගට් කරලා බලන්න පුළුවන්, try කරලා බලන්න පුළුවන්. මෙතන ඕගොල්ලන්ගේ choice එක අනුව. ඉතින් මේ විදිහට තමයි ඔයාලට සාමාන්‍ය එක්සැම්පල් එකක් විදිහට drop shipping කරන්න පුළුවන් පහසුම විදිය. ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් ෆස්ට් ස්ටෙප් එකක් විදිහට. මෙතන ඕගොල්ලන්ට බජට් එකක් එන්න මේක අප්ඩේට් කරන්න පුළුවන් විදි ඕන තරම් දේවල් තියෙනවා. මේ සාමාන්‍ය ඔයාලට මුලින්ම drop shipping start කරන්න පුළුවන් හොඳම විදිය. දෙවෙනි මාකටිං ස්ටෙප් එක තමයි ඔයා වීඩියෝ ක්‍රියේට් කරන එක.
ඉතින් මම එක අලුත් වීඩියෝ එකකින් අරන් නම් මොකද මෙතන පොඩි ස්ටෙප් ටිකක් ඕගොල්ලන් try කරන්න තියෙන හින්දා. So yeah, see you in next video. Bye.